මේ අයියේ මම අහන්න ගත්තේ දැන් ඔයා කතෝලිකෙක් සවාට ඉන්නේ නැතිනේ මේ සිංහල අලුත් අවුරුදු සමරන යාළු. ඒ යාළුත් එක්ක එහෙම තරඟ වලට සහභාගී වෙන්න සහ ඒ යාළු කියලා නේද අවුරුදු කුමාරයා තරඟයට ඔබට ඉදිරිපත් වෙන්න කියලා තේම දීලා නැද්ද? යාළුවෝ කවුරුත් කියලා නැද්ද? එහෙම ඒ කියන්නේ ඒ වගේ අවුරුදු කුමාරයා කියන තැනකට එන්නේ පොඩ්ඩක්. වැඩිමහල් වයසකට එද්දිනේ මේ මොකද මම පොඩි කාලෙම බෝඩින් හවුස් එකේ හිටියා. ගම වැලිවේරිය වුණාට කඳානේ පාසල් ගියේ. එතකොට මේ ගමේ සහභාගී වෙලා තියෙන අවුරුදු උත්සවවල. ඒතර පොඩි. එතකොට අර තෑග්ග දිහා බලලා පොඩි try එකක් දෙන එකක් තමයි තියෙන්නේ. ඒකනේ තෑග්ග වලට මොනවද හම්බුනේ? ඒ පොඩි ප්ලාස්ටික් බඩු පොඩි ලන්ච් බොක්ස් බෝතල් වතුර බෝතල් වැඩිම කියලා හම්බ වෙන්නේ ස්කූල් බෑග් එකක් වතුර බෝතලේ එහෙම එක තමයි. ලොකුම තෑග්ග විදිහට තිබිලා තියෙනවා ගෙදරට මේ පිඟන් සෙට් එක. ඒක හම්බෙන්න මේ යුරේනි කරුප් එක කරන්න ඕන මැරතන්. ඒක කරන්න බෑ. මම හිතන්නේ එකපාරක් හෝ දෙපාරක් ඔය පොඩි දේවල් අරන් තියෙනවා. ඊට අමතරව එහෙම ලොකුවට තරඟ වලට යන්නේ නැහැ. අර දිනන්න පුළුවන් නම් try කරනවා කියන මෙතඩ් එක තමයි පොඩි කාලේ හිටියේ. බැරි දේවල් එච්චර කරේ නැහැ. මේ හැබැයි අපේ බෞද්ධ ඥාතින් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ අපිට ආරාධනා කරනවා හැම වෙලාවෙම අම්මගේ පැත්තෙන් අවුරුද්දට ඒගොල්ලන්ගේ ගෙවල් වල එන්න කියලා සතිය දෙක අපි නවතිනවා. ඉතින් හරි සුන්දරයි ඒ කාලේ කැට ගහන තැන ඉඳන් හැමදේම කරනවා. දැන් ඉතින් ඒ දේවල් දකින්නවා අඩුයි නිසා මම නම් සම්පූර්ණයෙන්ම ගායකයෙක් කියන තැනට අඩිය තිබ්බයන් පස්සේ කිසිම වෙලාවක අවුරුදු උත්සවයකට සහභාගී කියන තැනට අඩිය තිබ්බයන් පස්සේ කිසිම වෙලාවක අවුරුදු උත්සවයකට සහභාගී වෙලා නැහැ. ඒ දේ මිස් වෙනවා. අම්මගේ ළමයින්ටත් ඒ දේ මිස් වෙනවා. හරි